ආයිබෝවන් රෙන්ඩි ෆැෂන් YouTube channel එකට අදත් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද අපි මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද බටර්ෆ්ලයි ස්ලීව් එකක් කපා ගන්න කියලා. මුලින්ම ඔයාලගේ ඇඳුම කපාගත්තු ඇඳුමේ උරහිස් මූට්ටු කරගන්න ඕනේ. උරහිස් මූට්ටු කරගත්තට පස්සේ අත්කට මේ විදිහට තියාගන්න. ඊට පස්සේ අපි මේ අත්කට වටේ මැන ගන්න ඕනේ. කොච්චර ප්‍රමාණයක් මේ අත්කට වටේ තියෙනවද කියන එක අපි මේ ආකාරයට මැන ගන්නවා. ඒ ප්‍රමාණය අපි 6න් බෙදා ගන්න ඕනේ. දැන් මෙතන අඟල් 18ක් නම් ඔයාට ආවේ. ඔයා මේක 6න් බෙදා ගන්න ඕනේ. 18 6න් බෙදපුවම ඔයාලා දන්නවා අඟල් 3යි කියලා. එතකොට ඒ අඟල් 3ට අපි ස්ලීව් එකේ දිග අපිට අවශ්‍ය දිග අපි මේ ස්ලීව් එකේ අවශ්‍ය දිග එකතු කරනවා අර අඟල් 3ට. ඊට පස්සේ ඒකට නැවතත් තව අඟලක් එකතු කරනවා මැහුම් වාසි සඳහා. එතකොට ස්ලීව් එකේ දිග ගත්තේ අඟල් 4 නම් ඔයාලා අර අඟල් 3ට 4ක් එකතු කරපුවාම 7යි මැහුම් වාසි අඟලක් එකතු කරපුවාම අඟල් 8යි. එහෙමනම් ඒ අඟල් 8 දෙකෙන් වැඩි කරන්න. අඟල් 8 දෙකෙන් වැඩි කරපුවාම අඟල් 16යි. අඟල් 16ක් දිග අඟල් 16ක් පළල රෙදි ප්‍රමාණයක් තමයි ඔයාලා මේ අතේ දිග විදිහට මේ අත කපා ගන්න ඔයාලා පාවිච්චි කරන්න ඕන රෙදි ප්‍රමාණය. එතකොට අඟල් 16ක රෙදි ප්‍රමාණයක් අපි අරගෙන මේ විදිහට ඒ රෙදි ප්‍රමාණය 4ට නවලා තියා ගන්නවා. දැන් මම මේ 4ට නවපු රෙද්ද මම එක නවලා අයන් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මම මේක නැවතත් මේ විදිහට 4ට නවා ගන්නවා. මේ විදිහට දික් අතට දෙකට නමලා පළල අතටත් දෙකට නවා ගන්නවා. ඊට පස්සේ අපි මේ රෙද්දේ මෙතන මුදුනේ ඉඳලා පහළට ලකුණු කරනවා අපිට අවශ්‍ය දිග අඟල් 8. මේ විදිහට අඟල් 8 ඔයාලා වටේටම ලකුණු කරගෙන යන්න. මේ රෙද්දේ මේ විදිහට ටේප් එක පටන් ගැම්මෙන් හොලවන්න නැතුව පුළුවන් තරම් එකම ප්‍රමාණයට යන විදිහට මේ වගේ රවුමට ලකුණු කරගෙන යන්න. මේ වගේ මාක් කරගත්තාට පස්සේ ඔයාලට පුළුවන් මේක කපා ගන්න. මේ මාක් කරගත්තු ලක්ෂ දිගේ මේක කපා ගන්න. මම මේ ඇඳලා පෙන්නන්නේ ඔයාලට මේ විදිහට. දැන් ඔන්න අඟල් 8 ලකුණු කරගෙන තියෙන්නේ මං. මේ අඟල් 8 ලකුණු කරගත්තු එක ඊට පස්සේ මං කපා ගන්නවා. වටේටම මේ වගේ කපා ගන්නවා. දැන් අපිට මේ දිග ඇරපුවාම මේ වගේ රවුමක් තමයි ඇවිදින් තියෙන්නේ. මේ බලන්නකෝ. පැහැදිලිනේ. රවුමක් තමයි අපිට ආවේ. ඊට පස්සේ අපි මේ රවුමේ හරි මැද ඉඳලා පහළට අඟල් 3 මාක් කරනවා. අත්කට වටය 6න් බෙදලා ආපු උත්තරේ. අඟල් 3 මේ විදිහට ලකුණු කරලා ඊට පස්සේ ඒ ලක්ෂයේ ඉඳලා පහළටත් අඟල් 3ක් ලකුණු කරන්න. පැත්තටත් ඒ වගේම දෙපැත්තටම අඟල් 3 මේ විදිහට ලකුණු කරන්න. ඊට පස්සේ සයිඩ් දෙකටත් මේ වගේ ලකුණු කරන්න. වටේම මේ විදිහට අර මැද ලක්ෂයේ ඉඳලා වටේම අඟල් 3ක් මාක් කරගෙන යන්න. මේ විදිහට ටේප් එක තියලා වටේම මාක් කරගෙන යනවා. ඊට පස්සේ අපි මේ රවුම ඇඳ ගන්න ඕනේ. මේ විදිහට මාක් කරපු ලක්ෂය කරලා රවුම ඇඳ ගන්නවා. මේ බලන්නකො මේ රවුම දැන් අපිට මේක වටේ මැන්නොත් මේ වටේ අපිට අඟල් 18ක් තියෙන්න ඕනේ. හරියටම අඟල් 18ක වටයක් තමයි අපිට මේකේ එන්නේ. මේ විදිහට ටේප් එක අපි තිබ්බහම පැහැදිලිවම මේක එක පැත්තක් 9යි අනිත් පැත්ත 9යි. එතකොට අඟල් 18ක් අපිට ඇවිත් තියෙනවා. දැන් අපි මේ විදිහට රෙද්ද නවලා තියලා මේ වටේ කපා ගන්නවා. එච්චරයි මේකේ කරන්න තියෙන්නේ. ෆ්ලෙයාර්ඩ් අත කියන්නේ මේකට, සමනල අත කියන්නේ මේකට, බටර්ෆ්ලයි ස්ලීව් කියන්නේ මේකට, අම්බ්‍රෙල්ලා ස්ලීව් කියන්නේ මේකට. මේ තමයි අපි කපාගත්තු අත. ඉතාමත්ම ලේසියෙන් පහසුවෙන් ඔයාලට මේ අත කපා ගන්න පුළුවන්. ඉතින් අදත් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම channel එකත් subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ගිහින් එන්නම් සුබ දවසක්.